ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අදත් අපේ සිත්තන් මනෝපදේශන ආයතනයෙන් ඉතා වටිනා ඔබේ ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණා කීපයක් ගෙන එන්න තමයි මේ සූදානම. ඉතින් මම අද කතා කරන්න හිතුවා මේ දවස්වල අපේ සමාජයේ දක්නට ලැබුණු ඉතා බහුලම කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ ඒ තමයි අපේ තරුණ තරුණියන් වගේ විතරක් නෙමෙයි අද සමාජයේ වයස් මට්ටමක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි සීදිවි නසා ගැනීම. මේ සීදී නසා ගැනීම වලට හේතුව කුමක්ද? එහෙමත් නැත්නම් මානසික ගැටලුකාරී තත්ත්වයක්ද? මේ සඳහා අපි ඇත්තටම ඖෂධ භාවිතා කරන්න ඕනද නැත්නම් උපදේශනීය දෙන්න ඕනද කියන කාරණාව තමයි මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දවස්වල අපිට දක්නට ලැබුණු මානසික ගැටලුකාරී තත්ත්වයන් නිසා ද නැත්නම් මේ සීදී නසා ගැනීම සිද්ධ වුණේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට සීදී නසා ගැනීම වලදී තොරතුරු හොයාගෙන යනකොට කිසිම කරුණු කාරණාවක් එළිදර වුණේ නැහැ. ඉතින් උගලන්ට මතක ඇති එක්තරා කාලවකවානුවකදී අපි දන්නවා කොළඹ විශ්වවිද්‍යාලය තුළදී එක්තරා විද්‍යාර්ථියෙක් තමන්ගේ පෙම්වතා විසින් ඝාතනය කරනවා.